Hello everyone, welcome back to my YouTube channel. My name is Kavindi. This is my first vlog. ඔයත් ජීවිතේ පුංචි නිදහසක් ලැබුණ ගමන් කොහේ හරි ඇවිදින්න ආස කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් හොස්ටල් එකේ තනියම ඉන්නකොට මටත් හිතුණා කම්මැලි නිසා කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ කියලා. ඉතින් මම ලෑස්ති වුණා උඩවැත්ත කැලේ රක්ෂිතේ බලන්න යන්න. මං ඉතින් ඔය බලන්නේ මං ඔය නහයට තියපු එක ලස්සනයිද කියලා. ඉතින් ෆයිනලි මගේ ලුක් එක මේක. ඉතින් මම හොස්ටල් එකේ ඉඳන් මේ කැම්පස් එකට යන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ මගේ හොස්ටල් එක. මම ඔයාලට පස්සේ වෙලාවක මගේ හොස්ටල් එකේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් හරිම ලස්සන පරිසරයක තමයි මගේ හොස්ටල් එක තියෙන්නේ. හොස්ටල් එකේ ඉඳන් ඉතින් කියව තනියෙන් මම කැම්පස් එකට යන ගමන් ඉන්නේ. මේ වෙලාව හරියටම දවල් 11ට 12ට විතර ඇති. ඒ නිසා තමයි මම මේ කුඩියක් ඉහලා යන්නේ. මොකද හරිම අවුවයි ඒ වෙලාවට. ඉතින් අන්තිමට කැම්පස් එකට ආවා. මේ තියෙන්නේ මගේ කැම්පස් එක. පේරාදෙණිය සරසවිය තමයි මගේ කැම්පස් එක. ඉතින් හරිම ආඩම්බරයි මට. ඒ වගේම හරිම සතුටුයි. කොහොම හරි මහන්සිය ප්‍රතිඵලයක් විදිහට අන්තිමට පේරාදෙණියට එන්න ලැබිච්ච එක ගොඩාක් ලොකු වාසනාවක් කියලා තමයි මම හිතන්නේ. වාසනාවටත් වඩා එතන තියෙන කැපවීම උත්සාහය තමයි. ඉතින් මම මේ මූණ කරකව බලන ඊළඟට මොකද කරන්න කියලා. මොකද මගේ යාළුවා ඉන්නවා කිව්වේ ඊ-පැක් එකේ. ඉතින් එතනින් යමු කියලා කිව්වේ. ඒ නිසා මම දැන් එයත් එක්ක යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් කැම්පස් එකත් බල මේ විදිහට මම යනවා. ඉතින් බලන්නකෝ අපේ කැම්පස් එක කොච්චර ලස්සනයිද කියලා. මේ වෙනකොට පේරාදෙණිය වසන්තයට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මම ඔයාලට ඒක වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. හරිම ලස්සනයි කොළ පාට පිරුණු ලස්සන පරිසරයක තමයි පේරාදෙණිය අපි ඉගෙන ගන්න. මං හිතන්නේ ඒක පුදුමාකාර සැනසීමක් පේරාදෙණිය අපිට. ඉතින් මේ තියෙන අක්බාර පාලම මහවැලියත් බල වටේ තියෙන ලස්සන පරිසරයත් බල මං ඉතින් ඊ-පැක් එකට යන ගමන් ඉන්නේ. ඊට පස්සේ අපි දෙන්න ඉතින් ගිහිල්ලා ෆයිනලි අපි රක්ෂිතේ තියෙන තැනට දැන් මේ ළඟ යන ගමන් ඉන්නේ. ඉතින් රාජකීය වන උද්‍යානයේ උඩවත්ත කැලේ රක්ෂිතය. ඉතින් ඒ පාර තමයි මේ. ඇත්තටම අපි හිතුවේ උඩ මොකක් හරි ෂොප් එකක් ඇද්දි කියලා. මොකද අපි උදේට කාලා හිටියෙත් නැහැ. හැබැයි උඩ මොකුත් ෂොප් එකක්වත් තිබ්බේ නැහැ. අඳුම කිසිම දෙයක් ගන්නවත්. ඒ නිසා හරිම මහන්සි. මොකද ඇවිදලා ගොඩක් අපි ටවුන් එකේ ඉඳන් පයින් ආවා. ලොකු දුරක් නැහැ. ඒ වුණාට හරිම මහන්සි. ඉතින් මේ තියෙන්නේ මේන් ගේට් එක. එතනින් අනිවාර්යෙන් ටිකට් එකක් අරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් අපි ටිකට් එකක් අරගෙන ඇතුළට ගියා. යනකොටම මේ විදිහේ දෙයක් තමයි ඔයාලට දකින්න තියෙන්නේ. ඉතින් එතන මැප් එකක් දාලා තියෙනවා. ඒ මැප් එකට අනුව ඔයාලට යන්න පුළුවන්. ඉතින් අපිට මහන්සි තිබ්බට හරිම දාඩිය දාලා අර පොඩක් උඩට ආවනේ. ඉතින් ටවුන් එකේ ඉඳන් මහන්සියක් තිබ්බට ඇත්තටම මේක ඇතුළට ආවට පස්සේ තියෙන මහන්සිය නැතුවලා ගියා. හරිම අර රස්නෙන් මිදිලා හරිම කූල් බවක් තමයි මෙතන අපිට දැනුනේ. මොකද අර ගස් විතරයි තියෙන්නේ. ඉතින් කුරුල්ලන්ගේ ශබ්දෙයි මේ හුලගයි මේ ඔක්කොමත් එක්ක හරිම සැනසීමක් දැනුණා. ඉතින් ඊළඟ එක තමයි මේ මල. ඉතින් මෙතන මල් ගොඩාක් වැටලා තිබ්බා. මලක් හම්බුන ගමන් ඒක අතින් අරගෙන ඒක කනේ හරි ගහගෙන ෆොටෝ එකක් ගහන එක දැන් පුරුද්දක්. ඉතින් මම මල් වලට එච්චරටම ආසයි. ඉතින් මලත් එක්කත් වීඩියෝ එකක් ගත්තා. ඉතින් කැලේ ලස්සන බල මම මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඒ කියන්නේ නුවර අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එන්න. ඒ වගේම නුවර ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලත් අනිවාර්යෙන් එන්න. ඔයාලට මානසික නිදහස උපරිමයට ලැබෙන සබහාදහමත් එක්ක කාලය ගත කරන්න කැමති කෙනෙක් නම් ඔයාට උඩවත්ත කැලේ ඒකට ලොකු උපකාරයක් වෙනවා. ඉතින් සබහාදහම කියන්නේ ඒ තරමටම අපේ මානසික නිදහස ලබා දෙන තැනක්. ඉතින් ওই විදිහට අද අපි ආවා. ඉතින් ගොඩාක් ඇවිද්දේ නැහැ මහන්සිත් එක්ක. ඉතින් ඇවිල්ලා අපි ආයෙත් හොස්ටල් එකට ගියා. ඉතින් මෙතනින් මම මගේ බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක බලන්න ගොඩාක් තැන්ක්ස්.